පසුගිය දිනවල බොහෝ කතාබහට ලක් වුණා නිර්දා උයන් හේවා ගැන. ඉතින් නිර්දා උයන් හේවා ගැන කතාබහට ලක් වුණේ මාලිනී පොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයේදී ඇය සිදු කළ සිදුවීමක් නිසා. ඉතින් මේ ගැන සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ කතාබහට ලක් වුණා. ඒ වගේම ගොඩක් රසිකයන් විවේචනය කිරීමට පවා ලක් වුණා මෙම සිදුවීම. ඉතින් ඒ වගේම ප්‍රසිද්ධ නළු නිලියන් වගේම ගායක ගායිකාවනුත් මේ ගැන විවේචනය කරා මෙය වැරදි සිදුවීමක් කියලා. නමුත් ඇයගේ Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා මට මඩ ගහන අය යන්නේ කෝච්චියේ මම යන්නේ AC කාර් එකේ කියලා. ඉතින් ඇය පෙන්වා දෙන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් වැඩිහිටියන්ට ගරු කිරීම ඇය දැනගත යුතුයි. ඉතින් ඒ වගේම ඇය ජනප්‍රියට පත් වෙලා තියෙන්නේ ප්‍රේක්ෂකයන් නිසා. ඉතින් ඇයත් ටෙලිනාට්‍ය නිලියක්. ඉතින් මේ ගැන සුමනා ගෝමස් විවේචනය කළා තිබ්බා ඇයගේ Facebook ගිණුමේ. ඉතින් ඇයව වීඩියෝ කිරීමට පවසා තමයි ඇය වයස්ගත කාන්තාව තල්ලු කරලා මෙම සිදුවීම සිදු කළේ. ඉතින් මේ ගැන සුමනා ගෝමස් මහත්මිය දැඩිව විවේචනය කළා තිබ්බා. ඉතින් මෙය නොකළ යුත්තක් කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.